ඔයා සුපිරි වෙබ් ඇප් එකක් හැදුවා. ඒක ඔයාගේ ලැප්ටොප් එකේ ෂෝක් එකට වැඩ. දැන් ඔයාට මේක QA ටීම් එකට හරි ඔයාගේ යාළුවෙකුට හරි යවන්න ඕනි. ඔයා මොකද කරන්නේ? කෝඩ් එක ඔක්කොම සිප් කරලා යවනවා නේද? ඊට පස්සේ එයාලගේ මැෂින් එකේ ඒක වැඩ කරන්නේ නැතුව පැය ගණන් නාස්ති කරනවා. අදින් පස්සේ ඒ සිප් ෆයිල් එක යවන්නේ නැතුව අද අපි බලමු ඔයාගේ ඩොකර් ෆයිල් එකක් තප්පර ගානකින් ලෝකෙ ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට ඩොකර් හබ් එකට පුෂ් කරන්නේ කොහොමද කියලා. මේක දැනගන්න එක ඩෙවොප්ස් ඉංජිනේර් කෙනෙක්ට අනිවාර්යයි. අයිබෝවන් වෙල්කම් ටු හිරුනීස් ක්ලවුඩ් ලොග්. අපි අපේ කලින් වීඩියෝ එකකින් කතා කරන්නේ ඩොකර් කම්පෝස් පාවිච්චි කරලා කොහොමද මල්ටි කන්ටේනර් ඇප් එකක් හදාගන්න කියලා. ඉතින් අද අපි මේ ඇප් එක ක්ලවුඩ් එකට යවන්නයි යන්නේ. ඉතින් අපි මේකට යූස් කරන ටෙක්නික් එක තමයි ඩොකර් හබ් කියන්නේ. මොකක්ද මේ ඩොකර් හබ් කියන්නේ? සරලවම කිව්වොත් සෝස් කෝඩ් වලට GitHub තියෙනවනේ. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ ඇප්ස් වලට වෙනම ඇප් ස්ටෝර් එකක්. එහෙම නැත්නම් ප්ලේ ස්ටෝර් එකක් තියෙනවනේ. ඒ වගේ මේ ඩොකර් ඉමේජස් වලටත් වෙනම ඇප් ස්ටෝර් එකක් තියෙනවා. මෙන්න මේ ඇප් ස්ටෝර් එකට කියන නම තමයි ඩොකර් හබ් කියන්නේ. එතකොට අපි හදන ඩොකර් ඉමේජස් මෙන්න මේකට අපිට අප්ලෝඩ් කරන්න එහෙම නැත්නම් පුෂ් කරන්නත් පුළුවන්. ඒ වගේම ලෝකෙ කොහේ හරි තැනක ඉඳලා අපිට මේවා ආපහු පුල් කරගන්නත් පුළුවන්. හරි, අපි දැන් hub.docker.com කියන එකට ගිහිල්ලා නොමිලේ account එකක් හදාගමු. මෙතනදී sign in click කරලා ඔයාලා නොමිලේ account එකක් හදාගන්න. මේකේ free account එකක් ඔයාලට use කරලා ඔයාලගේ docker images upload කරගන්න පුළුවන්. මෙතනදී ඔයාලට code එකක් එනවා. මේ code එක මම මෙතන Gmail එකෙන් තමයි log වෙන්නේ. log වුණාට පස්සේ එන්නේ මෙන්න මේ වගේ screen එකක්. දැන් අපිට තියෙන්නේ අපේ කෝඩ් එකට ගිහිල්ලා කමාන්ඩ් එකක් ගහලා docker login කියන කමාන්ඩ් එක ගහලා මේ docker hub එකට අපි direct connection එක හදාගන්න එක. හරි, අපි දැන් මේ කෝඩ් එකට ගිහිල්ලා කෝඩ් එකේ ටර්මිනල් එක ඕපන් කරලා ඊට පස්සේ මෙන්න මේ කමාන්ඩ් එක ටයිප් කරගමු. කමාන්ඩ් එක තමයි docker space login කියලා. ඊට පස්සේ ඔයාලට පෙනෙයි මෙතන ලින්ක් එකක් වැටෙනවා. මෙන්න මේ ලින්ක් එක ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා ටැබ් එකක් ඕපන් කරලා ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට මෙන්න මේ කෝඩ් එක ඉල්ලයි. ඒ නිසා මේ කෝඩ් එක ඔයාලා කොපි කරගෙන තියාගත්තොත් එතනදී ලේසියි. හරි, ඔයාලට දැන් පේන්නේ මේ ලින්ක් එක ඕපන් කරපුවහම පේන ස්ක්‍රීන් එක. එතකොට මේකෙදි ඔයාලට අර මං කියපු කෝඩ් එක ඉල්ලනවා. ඒ නිසා ඒ කොපි කරගත්ත කෝඩ් එක එහෙම පිටින්ම මෙතන ප්‍රෙස් කරලා ඔයාලට පුළුවන් මේක කන්ෆර්ම් කරගන්න. හරි, අපි දැන් කරන්න හදන්නේ අපි හදාගත්තනේ docker image එකක් කලින් වීඩියෝ එකේදීත් ඔයාලට මතක ඇතිනේ. අන්න ඒ image එක මම කලින් හදාගත්ත image එකේ නම තමයි my app කියලා මම හදාගත්තේ. මෙන්න මේ image එකට මම දෙනවා ටැග් එක විදිහට දෙන්නේ. මෙන්න මේ කමාන්ඩ් එක ගහලා අපිට පුළුවන් මේකට ටැග් එකක් දෙන්න. docker space tag space my app latest ඊට පස්සේ ස්පේස් එකක් තියලා මගේ docker hub එකේ username එක හිරුනි cloud log කියලා ඊළඟට ඊළඟට ටයිප් කරන්න ඕනේ මම දෙන image එකේ නම. මම මෙතන image එකේ නම දෙන්නේ my app version 1 කියලා. ඊට පස්සේ අපේ දැන් image එකට tag එකක් හැදිලා ඉවරයි. දැන් අපි බලමු අපේ image එක හැදිලාද කියලා මෙන්න මේ tag එකකින් use කරලා. මේකට මම use කරන command එක තමයි docker images කියලා command එකක් use කරලා පුළුවන් ඔයාලට දැනට අපි හැදිලා තියෙන images ප්‍රමාණය බලා ගන්න. මෙන්න මේ ඔයාලට පේනවා ඇති මම කලින් හදලා තියෙන my app latest කියලා. දැන් hirunis cloud log /my app v1 කියලා image එකක් හැදිලා තියෙනවා. මේ image එක අපි push කරගන්න ඕනේ අපේ docker hub එකට. එතකොට මෙතන docker hub එකට push කරගද්දී අපි ගහන්න ඕනේ command එක තමයි docker space push space ඊට පස්සේ අපේ username එක ගහලා අපි අර හදාගත්ත image එකේ නම තියෙන්නේ. අන්න ඒ නම දෙන්න තියෙන්නේ. මම මෙතන නම දුන්නේ හිරුනි cloud log /my app v1 කියලා. මේක ටයිප් කරගෙන ඉවර වෙලා enter එකක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පේන්නේ ඔයාලගේ image එක layers ගණනාවකට මේක push වෙනවා. ඒ කියන්නේ මේක ඉවර වුණාට පස්සේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් docker hub එකට මේක push වෙලාද කියලා.
හරි දැන් ඔයාලට පේනව නේද මෙතන අපේ ඩොක ඉමේජ් එක හරියට ලොක හබ් එකට පුෂ් වෙලා තියෙන. දැන් අපි ඩොක හබ් එකට ගිහිල්ලා බලමු හරියටම මේක පුෂ් වෙලාද තියෙන්නේ කියලා. හරි අපි දැන් බලමු ඩොක හබ් එකේ ඇත්තටම මේ ඉමේජ් එක තියනවාද කියලා. මම මෙතන රිපොසිටරිස් වලට ගිහිල්ලා මෙතන ඔයාලට පේනවා මගේ ඉමේජ් එක පේනවා. ඉමේජ් එක මම හැදුවේ my app කියලා. ඒකේ version 1 කියලා මේකේ ඉමේජ් එක හැදිලා තියෙනවා. හරි දැන් මම කරන්න හදන්නේ මගේ ඉමේජස් ටික එකින් එක ඩිලීට් කරගන්න. මම මුලින්ම docker space images කියලා ටයිප් කරලා මගේ ඉමේජස් ටික බලා ගන්නවා. ඊට පස්සේ දැන් මම එකින් එක ඉමේජස් ටික ඩිලීට් කරන්න යන්නේ. ඒකට මම ටයිප් කරන කමාන්ඩ් එක තමයි docker space rmi space මගේ ඉමේජ් එකේ නම මම මෙතන දෙන්නේ hiruni cloudlog /myapp:me1 කියලා. ඊළඟට මම ආය අනිත් ඉමේජ් එක මගේ ලෝකලි හදාගත්ත ඉමේජ් එක අන්න ඒකත් මම ඩිලීට් කරනවා. ඒකත් docker space rmi කියලා ටයිප් කරනවා. ටයිප් කරලා මගේ ඉමේජ් එකේ නේම් එක දෙනවා. එතකොට මගේ ඉමේජස් දෙකම මම මේ විදිහට ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ මම docker images කියලා ආයේ ටයිප් කරගත්තාම මගේ ඉමේජස් කිසිම දෙයක් දැන් මගේ ලැප්ටොප් එකේ නැහැ. හරි දැන් මම කරන්න හදන්නේ මගේ ඉමේජ් එක රන් කරගන්න. මම මේකට ටයිප් කරන්නේ docker space run space -p space 8080:80 ඊට පස්සේ මගේ ඉමේජ් එකේ නම hiruni cloudlog/ කියලා ටයිප් කරනවා. ඊට පස්සේ myapp:me1. හරි දැන් ඉමේජ් එක පුල් වෙනවා docker hub එකෙන්. ඊට පස්සේ අපේ ලැප්ටොප් එකේ මේ ඉමේජ් එක රන් වෙනවා කන්ටේනර් එකක් විදිහට. හරි අපි දැන් වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා localhost 8080 ටයිප් කරලා බලමු අපේ ඇප් එක රන් වෙනවා. ඇත්තටම අපි දැන් මේ රන් කරගත්තේ docker hub එකේ තියෙන ඉමේජ් එක. අපේ ලැප්ටොප් එකේ තියෙන ඉමේජස් නෙමෙයි. එතකොට මම ඔයාලට කිව්ව විදිහට ලෝකේ ඕනම තැනක ඉඳන් මෙහෙම ඔයාලට docker ඉමේජ් එක දීලා පුළුවන් ඕනම කෙනෙක්ට මේක රන් කරගන්න. දැන් ඔයා දන්නවා ඔයාගේ කෝඩ් එක සිප් කරන්නේ නැතුව ලෝකේ ඕනම කෙනෙක්ට ඔයාගේ කෝඩ් එක තප්පරේ රන් කරගන්න පුළුවන් විදිහට ඉමේජ් එක යවන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා ඔයාලා හිතනවනම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. DevOps මුල ඉඳන් ඉගෙන ගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.